Hello කොහොමද ඔයාලට? ඉතින් යාළුවනේ අද මගේ නංගිගේ බර්ත්ඩේ එක. ඉතින් එයා ඉන්නේ ජෝර්දාන් වල. ඉතින් මම පුළුවන් විදියට එයාව සර්ප්‍රයිස් කරන්න හිතුවා. එතකොට මගේ දරු පැටවුනුත් එක්ක එයාලා පුංචිට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ නිසා පොඩි කේක් එකක් හදලා නංගිව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න තමයි හිතුවේ. ඇත්තට මේ කලබලේ මම මේ හදන්නේ ගොඩක් ටිකක් රැත් වෙලා. ඒත් ඉතින් බබාලගේ වැඩත් ඉවර වෙලා චූටි බබාලා දෙන්නව නිදි කරලා තමයි ඉතින් මේ කේක් එක හදන්න පටන් ගත්තේ. ඉතින් රැ වෙන්න කලින් නංගිව සර්ප්‍රයිස් කරවන්නත් ඕන. ඒ නිසා ඉතින් හැමෙන් සැරේ කොහොම හරි කලබලෙන්ම ඉක්මනින්ම කේක් එක හදන්න තමයි මම මේ හදන්නේ. ඉතින් බලමු කොහොමද කියලා. ඇත්තටම කියනවා නම් යාළුවනේ මම ළඟදී තමයි කේක් කෝස් එකක් ඉවර කරලා හෝම් මේඩ් කේක් හදන්න පටන් ගත්තේ. ඉතින් මම කප් කේක් එහෙම ඕඩර්ස් බාර ගන්නවා. කප් කේක්ස් හදනවා. මම රත්ගම කටුදාම්පේ රත්ගම ගාල්ල හික්කඩුව දොඩන්දුව ගෝනුපිනුවල ඒ වගේ පැතිවලට මම ඩෙලිවරි කරනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලන ඔයාලා කවුරු හරි මේ ආවට ඉන්නවනම් මටත් මේ කේක් ඕඩර් එකක් දීලා බලන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම මමත් කැමතියි මගේ උත්සාහයෙන් ඇත්තටම ගොඩ යන්න මගේ හස්බන්ඩ්ට හයියක් වෙන්න. දරුවන්ගේ දේවල් වලට ඇත්තටම හස්බන්ඩ්ට හයියක් වෙලා හස්බන්ඩ්ට උදව්වක් වෙන්න මං හරි ආසයි කැමතියි. ඉතින් ඒ නිසා මම මේ වගේ දෙයක් තෝරගත්තා. ඉතින් බලමු නේද ඔයාලගේ සහයෝගයත් මට දෙන්න. මේ කේක් එක නම් ගොඩක් කලබලෙන් හදන්නේ. නංගිව ඉක්මනින් සර්ප්‍රයිස් කරන්න ඕන නිසා. ඉතින් ඔයාලා බලන්නකෝ ඒක කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ආසෙන් මගේ ලොකු දෝනියා එහාට මෙහාට දුව මේක බලනවා. මම මේ මොනවාද කලබලෙන් කරන්න කියලා. එයාලා තමයි ඉතින් අනේ හරි ආසයි මේව දිහා බලන් ඉන්න. ඒ වගේම අයිසින් කට ගන්න, කේක් වල රස බලන්න, කප් කේක් හදනකොට 1 2 3ක් කන්න හරි ආසයි ඉතින්. ඉතින් එයාත් එහාට මෙහාට පැන පුටු උස්සගෙන අරන් ඇවිල්ලා පුටුවක් තියාලා ඒක දිහා බලන් ඉන්නවා. අද චූටි පුතා ආවේ නැහැ. චූටි පුතා නිදි. නැත්තම් එයාත් කරන්නේ අක්කා වගේම පුටුවක් උස්සගෙන ඇවිල්ලා පුටුව උඩ නැගලා මං කරන දේවල් බලන් ඉන්න එක තමයි. එහෙම තමයි නේද ඉතින් පැංචොන්ගේ හැටි. This is how you make me feel. This is how you make me feel. Oh, good, oh, great sunshine. Oh, baby, this is how you make me feel. And I feel good. I'm feeling good. I woke up today with a smile on my face. Ain't gotta worry. Not a care in the world. My mind on heaven in a new kind of place. Surfing the clouds now. Gonna go up, woo, in a real feel chill cool mood. Gonna go up, woo, oh it's
ඉතින් දැන් මේ තියෙන්නේ අන්තිම ටික. මං රෝස මල් ටිකක් මේකට හැඩ කරගත්තා. මගේ නංගි හරි පෙරේතයි චොක්ලට් වලට. මට ඇත්තම කියනවා නම් චොක්ලට් කේක් එකක් හදන්න පොඩ්ඩක් කාලෙ මදි වුණා. ඒ නිසා ගෙදර ෆ්‍රිජ් එකේ තිබුණා අපේ බබාලට ගෙනාපු චොක්ලට් වගේක්. ඉතින් ඒ නිසා මම මේකට නංගි ආස නිසා චොක්ලට් කෑලි ටිකකුත් එකතු කරා. එයාගේ ඉතින් ආසාවනේ. ඒ නිසා ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ නංගිව සර්ප්‍රයිස් කරන්න මම මගේ පැංචොත් එක්ක එකතු වෙලා කේක් එක හැදුවේ.